කඩා දමති. ස්තුතිය ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රසාර කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ධර්මාසේන. දහවන ස්ථානයේදී අපි මෙනෙහි කරන්නේ ජේසුස් වහන්සේට මේ වෙද්දිත් අයිතිව මේ ලෝකේ යම් කිසි දෙයක් තිබුණා නම් තිබුණේ ඒ ඇඳි වස්ත්‍රය විතරමයි. එච්චරමයි. නිකමට මොහොතකට මෙනෙහි කරන්න. උන්වහන්සේගේ මුළු ශරීරය පුරාම තිබුණේ එකම වන කැලලක්. ඒ තිබුණු ඒ වස්ත්‍රය ඇඳුමත් මුළු ශරීරයටම ඇලිලා තිබුණේ. ලේවලට දහදියට මුළු තුවාලම මුළු ඒ වස්ත්‍රයට හොඳටම තද වෙලා ඇලිලා තිබුණේ. අප්‍රමාදනේ වෙහිපිට නැති ජුදයෙන් එහෙවයින් ස්වාමීන් වහන්සේගේ ඒ වස්ත්‍ර ඉවත් කරනවා, කඩා දමනවා. අප්‍රමාදනේ අපි විශ්වාස කරනවා, අපි පිළිගන්නවා ජේසුස් වහන්සේ ඔබෙත් මගෙත් ස්වාමියා කියලා. අපි හැමෝම කියනවා ඔව් එසේ තමයි. ජේසු ඔබෙත් මගෙත් ස්වාමියා. එහෙම නෙමෙයිද? ජේසු මගේ ගැලුම්කාරයා. එහෙම නෙමෙයිද? අපි පිළිගන්නවා ජේසු මගේ ජීවිතේ ස්වාමියා කියලා. මාස්ටර්. මගේ එකම ස්වාමියා. එකම ගැලුම්කාරයා. ඔව් ඒක හරියි. මා ප්‍රමාදනේ මෙතනදී ජේසුස් ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේදී ඔබට මට කියන්නේ ඔව් ඔබම පිළිගන්නවා මම තමයි ඔබේ ස්වාමියා කියලා. මම තමයි ඔබේ ගැලුම්කාරයා කියලා. හොඳයි එහෙම තමයි. අප්‍රමාදනේ මේ ස්ථානයේදී ජේසුස් මොනවද ඔබට මට දෙන පණිවිඩය? මොනවද උනාසේ? පුතේ නුඹ මාව බාර ගන්නවා නම් මම නුඹේ ස්වාමියා කියලා. මේ තමයි ඔබට හැරෙන්න තියෙන එකම තැන. උන්වහන්සේගේ පුදුම පණිවිඩයක්, පුදුමාකාර පණිවිඩයක් මෙතන තියෙනවා. මාව පිළිගන්නවා නම් මම මේ මොහොතේ මම නිදහස්යක් වෙනවා. මට මේ ලෝකේ කිසිම දෙයක් මට අයිති නැහැ. මට අයිති වෙලා තිබුණු මේ වස්ත්‍රයත් මාව නිදහස් කළා. එහෙම ස්වාමියෙක් ඔබ මම ඔබගේ ජීවිතේ ස්වාමියා කියලා පිළිගන්නවා නම් මා ප්‍රමාදේනේ ජේසුස් ඔබට මට කියන්නේ මේ සියල්ලෙන්ම නිදහස් වෙන්න ඔබ මාව අදහනවා නම් ඔබ මාව පිළිගන්නවා නම් ඔබත් මගේ ස්වාමියා ලෙස ඔබත් මගේ ගැලුම්කාරයා ලෙස ඔබ මාව පිළිගන්නවා නම් සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන්ද? පුළුවන්ද ඔබට මට දැන් කියන්න? මට මතකයි මග්ගොන අහලා ඇති. මග්ගොන ළමා නිවාසය. එතන පුංචි වැරදි කරන ළමයි උසාවියනුත් එනවා, පිටිනුත් එනවා. ඒ ළමයි හදනද පියතුමල්ලා අපේ නිකායේ ඒ කටයුත්ත බාර අරන් තියෙන කාලයක් තිස්සේ මග්ගොන අපි පුංචි කාලේ අපේ අම්මා තාත්තා අපිට කියනවා පුංචි වැරදක් කරපුවම බොම් මග්ගොන දඟින් දානවා කියලා. නේ අහලා තියෙනවා. මම මග්ගොන සේවය කරා. එක්තරා අවස්ථාවකදී මේ වගේම මම පාද නමස්කාරයක් කරා. දෙහි තියෙනවා ජාතික කල්වාරිය. මෙයා ගිය අවුරුද්දට මම හිතන්නේ අවුරුදු 125ක් පිරුණා. අපි සමරුවා. ඉතින් අවස්ථාවකදී මම මෙහි සේවය කරද්දී මා ප්‍රේමන්තරේ එක පුංචි දරුවෙක්ගෙන් මම අහනවා පුතේ ඔබට ජේසුස් කවුද?
මේ පුංචි එකා ගත්ත කටටම මට කියනවා ෆාදර් ජේසු කියන්නේ මට ගැලුම්කාරයා කියලා. කොපුතේ මරු. ඔව් ගැලුම්කාරයා තමයි. මම අහුවත් මා ප්‍රේමාන්තනේ ඔබෙන් ඒ ප්‍රශ්නයම කාටද හදවතින්ම අවංකව කියන්නට පුළුවන් ජේසු මගේ ගැලුම්කාරයා කියලා. හැකිද ඔබට කියන්න? පුළුවන් ඔබට කියන්න? පුළුවන්. කොහෙද ගැලවිලා තියෙන්නේ? ඉක්මනට දන්න. කොහෙද ගැලවිලා තියෙන්නේ? අපි ඔළුවේ හෙල්ලුවට ඔව් කියලා. අපි ගැලවිලා නැහැ. අපි ඇලවිලා. ගැලවෙන්න බැරි විදියටම ඇලවිලා. අපි හැමෝම දන්නවා ඊළඟ මොහොතේ ඔබට මට මොනවා වෙයිද? දෙයියෝ තමයි දන්නේ උඩේ. ඒත් අපි එකතු කරනවා. ඒත් අපි ඇලෙනවා. අපි මොනවටද ඇලවිලා තියෙන්නේ? අද අපි යුරෝ වලට ඇලවිලා. අපි සල්ලි වලට ඇලවිලා. අපි සිඤ්ඤෝර වලට ඇලවිලා. අපි වැඩ කරන කියාවට ඇලවිලා. තියන්නේ කොහෙද ජේසු මගේ ගැලුම්කාරයා වෙන්නේ? නැහැ. ජේසු ගැලුම්කාරයා වෙන්න බෑ නං. ඔබ මම විවිධ දේවල් වලට ඇලවිලා නම් අපේ මාතේ ගැලවෙන්න බැරි විදියට. මොහොතක් හිතන්න ඔබේ ජීවිතේ ගැන. ඔබ සම්බන්ධකම් වලට කොයිතරම් ඇලවිලා ඔබගේ නෝනට මහත්තයාට ඇලවිලාද? ඔබගේ දුවට පුතාට ඔබ ඇලවිලාද? අපි කරන්නේ එකතු කරන දේ නෙමෙයිද? අපි හොයන්නේ ඒ දේ නෙමෙයිද? ජේසු හොයාගෙන ආපු ඒ තරුණයාට ජේසු කියනවා ඔව් ගැලවීම ලබන්න. මම කොහොමද ගැලවීම ලබන්නේ? ජේසු කියනවා මේ දේවල් කරන්න. මේ තරුණයා හරි සන්තෝෂයි. තරුණයා කියනවා ඔව් මම සියල්ල පුංචි කාලේ මේ තරුණ කාලේ ඉඳලා මම ආරක්ෂා කළා. මම දසපනත අකුරටම මම පිළිපැත්තා. ඔව් හරි සන්තෝෂයි. ජේසු කියනවා මාති පුතේට මානු වෙන්නට නම් ඔබ තියෙන සියල්ලම විකුණන්න. පුළුවන් ඔබට මට විකුණන්න. පුළුවන් ද විකුණලා ඔබට මේ සියල්ල දන් දෙන්න. බැහැ නේද? අපි ඇලවිලා ගැලවෙන්න බැරි විදියට. අපි කොයිතරම් මම බන කිව්වත් මමත් ඇලවිලාද මේ ජීවිතේට. මමත් ඇලවිලා. මේ පුද්ගලයන් හැටියට මේ ජීවිතයට අපි ඇලවිලා නමුත් ජේසුගේ ඒ දහම තුල මේ ඇලවීම වලින් ගැලවෙන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. මේ දේශනාවෙන් පස්සේ ඒ පාද නමස්කාරයෙන් පස්සේ ප්‍රසාද් පෙතුමා ගාවට ගිහිල්ලා කවුරු හරි හිටෙනස් වෙලා කිව්වොත් ෆාදර් මේ තියාගන්න ෆාදර් මේ බැංකු පොත මේ ෆාදර් කිව්වනේ ගැලවෙන්න කියලා තියාගන්න ෆාදර් මේ බැංකු පොත කියලා. කියයිද? එකෙක් කියන්නේ. ඇයි අපි මේ ජීවිතේට ඇලවිලා? අපි මැරෙනවා කියන දේ දැනගෙන හෙට මැරෙනවා ඒ පදත් එකතු කරනවා. ini sama ප්‍රමාන්තනේ අපි මේ ස්ථානයේ ජේසු පොපිලි ගන්නවා නම් උන්වහන්සේ ඔබත් මගේ ස්වාමියා ලෙස ස්වාමියාට මෙහෙම වුණා නම් ස්වාමියා මේ ගමන ගියා නම් ස්වාමියා නිදහස් වුණා නම් හිස් වුණා නම් ඔබටත් මටත් හිස් වෙන්න. ඔබටත් මටත් මේ භෞතික දේවල් වලින් අයින් වෙන්න නිදහස් වෙන්න ජේසු ඔබට ආරාධනා කරනවා. ඒ නිසා මේ ස්ථානයේදී ස්වාමීන් වහන්සේට අපි ගැඹුරින් අපි සම්බන්ධ වෙමු. උන්වහන්සේත් එක්ක අපි මේ ගමන යන්නට උත්සාහ කරමු. අපේ ඇලවුණු තැන් වලින් ගැලවෙන්න ස්වාමීන් වහන්සේගේ ශක්තිය ලල ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමින් මෙලොව හිටිවේවා.
අපගේ එදිනදා භෝජනය අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්ථාවට ඇසීමට අපි නිරෝධී අයහපතින් අප පුදාගත මැනව. ස්වාමිනී පාපී අපට කරුණා කරවදා